සුබ දවසක් වේවා හැමෝටම. මම අද ඇවිල්ලා ඉන්නේ ටිකක් වෙනස් අත්දැකීමක්. මම හිතන්නේ ෆ්ලූට් වාදනය කරන කියන්නේ බටනලා වාදනය කරන අය දන්නවා මේ ෆ්ලූට් එක ගැන. මේක අපි බටහිර සංගීතයේ පාවිච්චි කරන ෆ්ලූට් එක. එහෙම නැත්නම් බටනලාව. බට කිව්වට මෙයා බට නෙමෙයි. ඔයාලට පේනවා ලෝහයකින් තමයි හදලා තියෙන්නේ. එතකොට මෙටල් එකක් ලෝහයක්. ඉතින් අපි අර සාමාන්‍යයෙන් අපි මේ තරම් මේ වෙනකන් මගේ channel එකේ ඔයාලා දකින්න ඇති අපි ඉගෙන ගත්ත නලාව නෙමෙයි. බටයකින් හදපු ස්වභාවික එහෙම නලාවක් නෙමෙයි කියන එක. එතකොට මේක බටහිර සංගීතයේ තියෙන නලාව. එතකොට මෙයා වාදනය කරන විදිය පිඹින එකෙත් ඉඳලාම පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා. එතකොට පේනවා ඇති ස්වර පුවරුවක් තියෙනවා යාට. බෝඩ් එකක් වගේ මේ pads තමයි තියෙන්නේ. මේ විදිහට දාලා බෝඩ් එකක් notes වෙනම තියෙනවා. ඉතින් මෙයා වාදනය කරන විදිය දැන් අපි බටහිර ක්‍රමයට නම් අපිට වීඩියෝස් තියෙනවා, අපිට මේ lessons තියෙනවා මේ ගැන ඉගෙන ගන්න. හැබැයි දැන් අපි මෙයා පෙරදිග සංගීතයේ applied music වල එහෙම නැත්නම් අපි ওই නිර්මාණ සංගීතයේදී පාවිච්චි කරනවා අපේ ස්වර වලින් වාදනය කරන්න. අපි එන්නේ එක කරන්නේ කොහොමද කියන එක තමයි මම ඊළඟට හිතුවා පොඩ්ඩක් කියලා දෙන්න. කීප දෙනෙක් ඒක යෝජනා කරලා තිබුණා. ඉතින් මම අර වාදනය කරපු සංගීත කණ්ඩය ගොඩක් ප්‍රසිද්ධ දූදරුවෝ කියන ටෙලිනාට්‍යයේන මේ නලාවෙන් තමයි ඒක වාදනය කරලා තියෙන්නේ. හරිම ලස්සන නාදයක් තියෙනවා මෙයාට. ඉතින් අපි බලමු ඉදිරියේදී මෙයාගේ ස්වර උත්පාදනය කරන්නේ කොහොමද? එයාව හසුරුවන්නේ කොහොමද කියන එක මම ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් බටහිර සංගීතය හදාරන දරුවෝ එහෙම නැත්නම් ওই තූරි වාදක කණ්ඩායම් වල ඉන්න දරුවෝ එහෙම මේ වාද්‍ය භාණ්ඩය ඉස්කෝලවල වාදනය කරනවා. ඉතින් හැමෝටම අමාරුයි අපිට සපයා ගන්න. නමුත් පාසල් පද්ධතිය නම් තියෙනවා. ඉතින් ඒක නිසා මේක හම්බුනොත් වාදනය කරන්න පුළුවන්. විශේෂයෙන් බටනලා ගහන අය මේ වාද්‍ය භාණ්ඩයටත් උනන්දුයි. මොකද බටහිර නලාව නිසා. ඉතින් අපි මෙයාගේ නාදය කොහොමද උත්පාදනය කරගන්නේ, ස්වර උත්පාදනය කරගන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමු. දැන් අපි බලමු මේ නලාව මේ දිගට තිබුණාට මෙයා තියෙන්නේ අපි මෙයාව බොක්ස් එකේ දාලා තියෙන්නේ මෙන්න මෙහෙම කොටස් තුනකට වෙන් කරලා. අපි එහෙමයි එයා පැක් කරගෙන අපි තියාගන්නේ. එතකොට එයා හයි කරනවා අපි මේ විදිහට කොටස් තුන මෙහෙම සවි කරලා තමයි අපි මේ නලාව පාවිච්චි කරන්නේ. එතකොට එයාට විශාල දිගක් තියෙනවා. ඉතින් අපි මේ දිග මෙහෙම සම්පූර්ණයෙන් හිටින්න මෙයාව හසුරන්නේ නැහැ. එතකොට ඒ අදාළ පෙට්ටියේ අපි මෙයා කොටස් තුනකට වෙන් කරලා තමයි හසුරවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි එයා අපිට ගෙන යන්න පහසුයි. ඒ ක්‍රමයට හසුරවලා තිබ්බහම මේ ගෙන යන්න පහසුයි. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙයාගේ මේ pads ගොඩක් තියෙනවා. අර සාමාන්‍යයෙන් දැන් බටනලාවක නම් අපි දන්නවා සිදුරු 6යිනේ තියෙන්නේ. හැබැයි මෙයාට වැඩි ප්‍රමාණයක් මේ pads තියෙනවා. ඒවත් අර සිදුරු වහෙන්න pads තියෙනවා. ඉතින් ගොඩාක් කල් මේවා පාවිච්චි කරනකොට මේ pads ගෙවෙනවා. කියන්නේ දීර්ඝ කාලීනව එක දිගට ගොඩාක් පාවිච්චි කරනකොට එතකොට අපි නැවත ඒවා අලුතෙන් දාන්න ඕනේ. ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් එහෙම තමයි මේ නලාව. අනිත් එක අපි වාදනය කරලා ඉවරලා ක්ලීන් කරන්න ඕනේ. ඇතුළ ක්ලීන් කරනවා නම් හොඳයි. ඇතුළ කරන්න ඕනේ. අපි ක්ලීන් කරන්න ඕනේ. ඊළඟට පිටතත් හොඳට ක්ලීන් කරලා පිය දාලා එහෙම තියෙනවා නම් මෙයා මේ තත්ත්වයටම ලස්සනට සෑහෙන කාලයක්, ඒ කියන්නේ කිලිටු වෙන්නේ නැතුව, මේ ඩිස්කලර් වෙන්නේ නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලස්සන නාදයක් උපදින වාද්‍ය භාණ්ඩයක් අපි ඉදිරියේදී පුංචි ගීත කිහිපයක් මෙයාගෙන් වාදනය කරලා බලමු. කොහොමද අපිට එයා වාදනය කරන්න පුළුවන් කියලා. අපි බටනලාවෙන් ඉගෙන ගත්ත එයාගේ ස්වර පිහිටීම කොහොමද, එයා එකින් එක ස්වර උපදවන්නේ කොහොමද, එතකොට ශුද්ධ ස්වර සහිත ගීත වාදනය කරන්නේ කොහොමද කියන එක අපි බට නලාවෙන් පුරුදුනා වගේම මේ නලාවෙනුත් අපි ඉදිරියේදී මේ අපේ සංගීතයට ගැලපෙන විදිහට, ඒක තමයි වැදගත්ම දේ. අර බටහිර සංගීත ක්‍රමයට නෙමෙයි, අපි අපේ ව්‍යවහාරික සංගීතයට, අපේ ඇප්ලයිඩ් මියුසික් වලදී අපිට ගැලපෙන විදිහට, විශේෂයෙන් අපේ නිර්මාණවලදී අපි මෙයා කොහොමද වාදනය කරන්නේ අපේ ක්‍රමයට කියන එක අපි ටිකක් ඉගෙන ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මම ඉදිරියේදී පාඩම් කිහිපයක් තුළ මෙයා වාදනය කරන සරලම පියවරේ ඉඳලා
පාඩම් කිහිපයක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා හැමෝම සම්බන්ධ වෙන්න.